අපි කවර දිසාවටද යා යුතු වන්නේ? යුද්ධය කියන වචනේට තිබෙන්නේ යුද්ධය කියන එකම පමණයි කියලා මා හිතනවා. යුද්ධ විශාල ඛේද වාචකයක්. යුද්ධ විශාල විනාශයක්. මා දන්නවා මටත් වඩා වැඩියෙන් මේ යුද්ධයේදී සක්‍රීයව එම යුද්ධ බිමේ සටන් කරපු ඔබ දන්නවා. යුද්ධය මොන තරම් ඛේද වාචකයක්ද? යුද්ධය මොන තරම් විනාශකාරීද කියන එක ඔබ දන්නවා. හැබැයි මේ සටන් කරලද කිසිවෙක් යුද්ධ කරේ යුද්ධ අපේක්ෂාවෙන් නෙවෙයි. ඒ හැම දෙනාම යුද්ධ කරේ සාමය අපේක්ෂාවෙන්. ඇයි? යුද්ධය මොන තරම් ඛේද වාචකයක්ද? අද අපේ මව්බිම උතුර දකුණ ભેදකින් තොරව මේ යුද්ධයේ විනාශේ මේ යුද්ධයේ ඛේද වාචකේ නටබුන් විශාල ප්‍රමාණයකින් ගොඩනැගිලා තිබෙනවා. අපි දැකලා තිබෙනවා. පියවරු අහිමි වූ දරුවන්, දරුවන් අහිමි වූ දෙමව්පියන්, ස්වාමියන් අහිමි වූ බිරින්දෑවරුන්, ඥාතීන් මිතුරන් අහිමි වූ අය මේ මාතෘභූමියේ තාමත් සුසුම් හෙළමින් ජීවත් වෙනවා. මා දකිනවා විටක මේ ලියා තිබෙන නමක අසල තමගේ පුතාගේ නම තිබෙනවාද? තමගේ ස්වාමියාගේ නම තිබෙනවාද? තමගේ දරුවාගේ නම තිබෙනවාද? තමගේ පියාගේ නම තිබෙනවාද කියලා ඇඟිලි තබමින් මේ නාම පූර්වේ නම් හොයනවා. ඒ අපේ අම්මලාගේ, අපේ බිරින්දෑවරුන්ගේ, අපේ දරුවන්ගේ වේදනාවේ ප්‍රමාණය. ඔවුන් අභිමානයක් සහිතව එහෙත් වේදනාවෙන් තමගේ ඥාතීන් සොයනවා තාමත්. මෙහි විතරද? උතුරත් එහෙමයි. තමගේ දරුවා, තමගේ ස්වාමියා අහිමි වූ අය ඡායාරූපයක් පාරේ තබාගෙන තමගේ ස්වාමියා තමගේ දරුවා පිළිබඳ විලාප දෙනවා. සෑම දෙමව්පියෙකුටම තමගේ දරුවා දරුවෙක්. උනහපොළුවට තමන්ගේ දරුවා මැණිකක්. ඒකයි ඇත්ත. එහෙමනම් එවැනි විශාල ඛේද වාචකයකට මුහුණ දීපු මාතෘභූමියක් හැටියට වර්තමානයේ ජීවත් වෙන අපේ වගකීම වන්නේ කුමක්ද? අපේ වගකීම වන්නේ යලි එවැනි පන්නේ යුද්ධයක් අපේ රට තුල ඇතිවීම වැළැක්වීම මේ මොහොතේ ජීවත් වෙන අපේ වගකීම. අපේ පරම්පරාව යුද්ධ කරගෙන තිබෙනවා. අපේ පරම්පරාව ගහගෙන තිබෙනවා. අපේ පරම්පරාව අතර සැකේ කෝපය වෛරය පැතිරලා තිබෙනවා. හැබැයි අපි අපේ දරුවන්ගේ පරම්පරාවට යුද්ධ නොකරන රටක්, ගැටුම් ඇති නොවන රටක්, සැකය, කෝපය, වෛරය වෙනුවට සහෝදරත්වයේ බැඳීම, ආදරය, ප්‍රේමය තිබෙන රටක් අපි නිර්මාණය කළ යුතු නැද්ද? අපි ඉතිහාසයේ සිදුවීම් බවට පත් වෙන්න ඉඩ දීලා අත්හරිනවද? යුද්ධ සිදුවීම්, ජීවිත අහිමි වීම සිදුවීම්, බෝම්බ පිපිරවීම සිදුවීම් ඒ විදිහට අපි අත්හරිනවද? නැහැ. මිනිසුන් යහපත් මිනිසුන් හැටියට අපි මොකද්ද කරන්න ඕන? සිදුවීම් වලින් පාඩම් ඉගෙනගෙන ඒවා අපි අත්දැකීම් බවට පරිවර්තනය කරගන්න ඕන. එහෙනම් අපිට මහා ඉතිහාසික, මහා ඛේදවාචක සහිත ඉතිහාසයක් විසින් අපිට කියන්නේ කුමක්ද? මොකක්ද කියන්නේ? යලි එවැනි තත්ත්වයක් අපේ රටේ මාතෘභූමිය තුල ඉටුවීමට ඉඩ නොතැබිය යුතුයි කියන හඬ තමයි ඒ අත්දැකීම් වලින් අපිට කියන්නේ. ඒ අත්දැකීම් වලින් අපිට පෙන්වන්නේ අපෙන් පසු අනෙක් එළගෙන පරම්පරාව යලි යුද්ධ ගැටුමකට යා යුතු කියා නොවේ. එම අත්දැකීම් වලින් අපිට පෙන්වන්නේ යුද්ධෙන්තර රාජ්‍යයක්. එම අත්දැකීම් වල අපිට පෙන්වන්නේ වෛරය, කෝපය, සැකයෙන්තර රාජ්‍යයක් අපි නිර්මාණය කරන්න ඕන. මම හිතනවා මේ යුද ස්මාරක ඉදිරිපිට අපි සිටගෙන ඔවුන්ට නිසි පරිදි ගෞරවය ඉටු කරනවා කියන්නේ කුමක්ද? ඔවුන්ට නිසි පරිදි ගෞරවය ඉටු කරනවා යනු යලි ගැටුමක්, වෛරයක් සහිත සමාජයක් වෙනුවට සහෝදරත්වය, ආදරය, සමගිය පිරි සමාජයක් නිර්මාණය කරන්න සූදානම් කියන පණිවිඩය අපි මේ ඉදිරිපිට තබා සපත කළ යුතුයි.